පුංචි කාලේ ඉඳන් ගොඩක් අයගේ රේසින් කාර් එකක් විදියට අපිට හම්බ වෙන ටොයි එකක එන කාර්ස් තමයි මේ කාර්. ඉතින් ඒවා හැම වෙලෙම අර හිතේ තියෙන වාහන, හදවතේ තියෙන වාහන, හීන දැකපු වාහන පුංචි කාලේ. ඒ නිසා ඒවා තමන්ගේ විදියට අර අපි කියන්නේ තේරෙන්නේ නැහැ. ඔළුවේ එක තැනක වාව් මේකට කැමති. ඒ බැඳීම කොතනින්ද හැදෙන්නේ කියලා කාටවත් තේරෙන්නේ නැහැ. ඒ දැනෙන දේ තමයි අර පුංචි කාලේ අපි දකින සෙල්ලම් බොඩුවේ අපේ හිතේ වැඳිච්ච කාර්ස් තමයි මේ කාර්ස්. අපි දැක්ක රේසින් කාර්. black and white අපේ Mitsubishi කායක ගීත් මදුෂාන් ඔයගේ කායක තමයි අද අපි පෙන්වුවේ මල්ලි. thank you very much. ඉතින් ඔයගේ කායක auto vision එකේ ඔන්න පෙන්නන්න ගෙනාවට ඔය ගීත් මදුෂාන්ගේ කායක අපි වෙන්නුවා. Good evening හැමෝටම. ඉතින් වාහන ගැන දන්න වාහන ගැන ඉගෙන ගන්න වාහන වලට ආදරය කරන අයට දන්න එකම නම සහ වැඩසටහන Auto Vision. බ්‍රේක්ෙන් පස්සේ අපි ආයෙත් සම්බන්ධ වෙනවා. කාර් මොඩිෆිකේෂන් සෙග්මන්ට් එකට යන්න තමයි අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අපි අසංක එක්ක කතා කරන්න ලෑස්ති. අසංක අපි යමු මොඩිෆිකේෂන් සෙග්මන්ට් එකට. අපි ආරම්භ කරමු. කොතනින්ද පටන් ගන්නෙ? වාහන දෙකක් ගෙනල්ලා තිනවා. ඔව්. ඉතින් මේක year of manufacture 96 ඉඳලා 2001-2 වගේ වෙනකන් ආවා. ඉතින් මේක සමීර බේසික් ආපු කාර් එකක්. normal කාර් එකක්. හැබැයි මේක evolution ආවේ Evo 4, Evo 5, Evo 6 වගේ වෙනකම් මේ බොඩි ෂේප් එක තමයි ආවේ. ඔව්. ඉතින් normal ආවකායක ඔයා කියන්නේ modify මේක normal CK version එක. හැබැයි මේවා ගොඩක් change කරලා හරි ලස්සනට ඒ ගන්න පුළුවන් බොඩි ස්ටයිල් එකක් තමයි මේ කාර් එක. මේ කාර් එක සහ සමීර මේක දැන් මේ normal basic කාර් එකක් නේ ආපු. හැබැයි දැන් මේ කාර්ස් වලට තමයි ඔය ගොඩක් වෙලාවට කන්වර්ෂන් කරන්නේ. ඒ කියන්නේ මේකේ මේ engine mount කරන්න කෙලින්ම straight fit කරන්න පුළුවන්. මේකේ අර පිටිපස්සේ dip එක high කරද්දි තමයි මොකද evolution ඇවිල්ලා 4 wheel drive කාර් එකක් නේ. dip එක high කරද්දි තමයි පොඩි වෙනසක් කරන්න වෙන්නේ. ඒ හැරෙන්න අනිත් ඒවා straight fit කරන්න පුළුවන්. එතකොට ෆ්‍රන්ට් බම්ප් එක සම්පූර්ණයෙන්ම චේන්ජ් කරලා තියෙනවා. ඒක Evo 6 ඩිසයින් එකේ. එතකොට ග්‍රිල් එකයි බම්ප් එකයි one piece එකක් හැටියට mounting panels මොකුත් චේන්ජ් කරලා නැහැ. ස්ට්‍රේට් ෆිට් කරන්න පුළුවන් සමීර. අපිට ඕන ස්ටෑන්ඩඩ් කරගන්න පුළුවන් වෙන ආකාරයට තමයි මොඩිෆිකේෂන් එක කරලා තියෙන්නේ. හෙඩ් ලැම්ප්ස් නම් ඔරිජිනල් ක්‍රිස්ටල් ලයිට් මේකට ඇවිල්ලා තිබ්බා. හැබැයි මේ මොඩල් එකේ ක්‍රිස්ටල් ලයිට් එන්නේ නැති මොඩල් එකකුත් තියෙනවා. ස්මෝක් කලර් එක අරගෙන ඒක ස්ටිකර් කරලා බොඩි කලර් එකත් එක්ක මැච් වෙන විදිහට ස්මෝක් ලයිට් එක අරන් තියෙනවා. එතකොට සමීර ඒක ෆොග් ලැම්ප්ස් දෙකටත් මේ බම්ප් එකේ ස්පේස් එක ඇවිල්ලා තියෙනවා. බොනට් ස්කූප් එක මේ අපි ඔරිජිනල් බොනට් එකටම ස්කූප් එක ඉන්ස්ටෝල් කරලා තියෙනවා. අපිට අවශ්‍ය නම් මේක මේ ෆුල් මේ ෆයිබර් බොනට් එකම ගණ්ඩත් පුළුවන් සමීර. සමහර ඒවා ෆැක්ටරි ෆිටඩ් කාබන් ෆයිබර්ත් එනවා. මේක මෙටල් බොනට් එකටම තමයි අපි මොඩිෆිකේෂන් එක කරලා තියෙන්නේ. පැහැදිලි. වීල්ස් රිම් සයිස් එක මේ 15 පාවිච්චි කරලා තියෙනවා. මේක දර ඩේ ටු ඩේ යූස් කරන හින්දා එච්චර ලොකු මොඩිෆිකේෂන් එකකට ගෙන අවශ්‍ය නම් මේකට වීල් ආචස් අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. ඕකේ. ස්ටේවා බොඩි එකේ ලස්සන ස්ටිකර් එකක් පාවිච්චි කරලා තියෙනවා. රෙඩ් ඇන්ඩ් බ්ලැක් කම්බිනේෂන් එක හදලා තියෙනවා. එතකොට බොඩි කිට් එකේ සයිඩ් ස්කර්ට් එකත් ටිකක් ලොකු ස්කර්ටින් එකක් පාවිච්චි කරා ෆ්‍රන්ට් බම්ප් එකට මැච් වෙන විදිහට. ඉතින් ඒක හරි. එම ආවාම අපි පිටිපස්සට ඇවිල්ලා බලමු පිටිපස්සෙන් ඔයා කරලා තියෙන දේවල් ටික. පිටිපස්ස සමීර ෆුල්ම මොඩිෆිකේෂන් කරපු බම්ප් එකක්. සාමාන්‍යයෙන් අපි රෙයර් බම්පර්ස් ගොඩක් වෙලාවට ඔරිජිනල් බම්ප් එකකට තමයි ලිප් එකක් වගේ ඇටච් කරන්නේ. දැන් අපිට එහා පැත්තේ තියෙන කාර් එකේ තියෙන්නේ ඒ වගේ මොඩිෆිකේෂන් එකක් කරපු එකක්. මේක ෆුල් බම්ප් එකම මොඩිෆිකේෂන් බම්ප් එකක් තියෙන්නේ සමීර. ෆුල් බම්ප් එකම ෆයිබර්. එතකොට එක්සෝස් උත් අපි ඩුවල් එක්සෝස් පාවිච්චි කරලා තියෙනවා. දෙකම කනෙක්ට් කරලා තියෙන්නේ. ස්පොයිලර් එක මෙටල් ස්පොයිලර් එකක් පාවිච්චි කරා. එතකොට මේකෙත් සමීර අපිට අවශ්‍ය නම් අර එහා පැත්තේ තියෙන ග්‍රේ කාලර් එකේ ඒ ස්පොයිලර් එක එක්කෙනාගේ රික්වයර්මන්ට් එක අනුව ඒ මොඩිෆිකේෂන් එක කරන්න පුළුවන්. මම ඇත්තට මේකත් ගෙනාවේ. ඒ ස්පොයිලර් එකත් මේකට ස්ට්‍රේට් ෆිට් කරන්න පුළුවන්. ඒක ඇවිල්ලා Evolution 9 ස්පොයිලර් එක ග්‍රේ කලර් එකේ තියෙන්නේ. ඒකත් අවශ්‍ය නැ එක එක්කෙනාගේ රික්වෙස්ට් එක අනුව
මොඩිෆිකේෂන් එක කරන්න පුළුවන්. සමහරව ස්පොයිලර්ස් වලට කැමති නැහැ බොඩි කිට් එක කරලා ස්පොයිලර්ස් නැතුව තියෙනවා. සමහරව කැමති ඩක් ටේල් එක වගේ එන්නේ සමීර සාමාන්‍යයෙන් ඩිකි එකේ මේ හරියට එනවනේ ඩක් ටේල් එක. ඔව්. ඒක රික්වයර්මන්ට් එක අනුව කරන්න පුළුවන්කම තියෙනවා. මම ඒක තමයි කම්පෙයාර් කරලා බැලුවේ දෙකෙන්. මොකද ඒ කාර් එකේ පේනවනේ බල්ක් ලුක් එකක් තියෙනවා වීල් එකෙන්. වීල් එකේ තියෙනවා. බොඩි එකේ නෑ. හැබැයි මේකේ බොඩි එකේ ගත්තාම මේකේ බොඩි එකේ ගානටම තියෙනවා. මේ ඉතින් වීල් වලින්. ඔව් අනිත් කායක ගේන්නත් හේතුව අපිට මොඩිෆිකේෂන් එකක් කරද්දි සමීර ඒ කියන්නේ ඒ රික්වයර්මන්ට් එක අනුව මොඩිෆිකේෂන් එක කරන්න පුළුවන්. පැහැදිලි. මේක ඉන්ටීරියර් මොනවද කරලා තියෙනවා? ඉන්ටීරියර් කන්ඩිෂන් කරලා තියෙනවා සමීර. දැන් ඒක අවුරුදු ගානත් එක්ක අපි බලද්දි ඉන්ටීරියර් ඩෝ බෝඩ්ස් පැනල්ස් එතකොට සීට්ස් මේ ඒවා ටික කන්ඩිෂන් කරලා තියෙනවා. ඒකයි බොඩි කලර් එකත් එක්ක මැච් වෙන විදිහට බ්ලැක් ඇන්ඩ් රෙඩ් යූස් කරා. සහ මේකේ බොඩි කලර් එක සමීර මේ පර්ල් වයිට් එකක් අපි පාවිච්චි කරලා තියෙන්නේ. සාමාන්‍ය ස්ටෑන්ඩඩ් එන්නේ නෝමල් නිකම් බ්‍රිලියන් වයිට් එකක්. මේකේ පර්ල් කලර් එකක් තියෙන මේක දවල්ට එළියට දාපුවාම මේ පර්පල් ගතියක් බ්ලූ ගතියක් එහෙම එනවා බොඩි කලර් එකේ. ඒ වගේ දෙයක් තමයි මේකේ මොඩිෆිකේෂන් එකත් එක්ක කාර් රෙස්ටොරේෂන් එකත් ගිහිල්ලා තියෙනවා. ඕකේ. ඒ කියන්නේ මොනවද ඒකේ උනේ? ඒ කියන්නේ පේන්ට් එක එතකොට ඉන්ටීරියර් කන්ඩිෂන්ස් කරන ඒවා. ඇත්තටම ඉතින් දැන් අවුරුදු 20කට වැඩිය පාරණයි. හැබැයි අදටත් එන්න මාකට් එක වැඩි වෙගෙන දැන් ආපහු දැන් සමීර මේ දැන් ගිය මාසේ ඉඳලා මේ මාකට් එක මාර අප්වීමක් තියෙනවා මේ වගේ වාහනවල. අවුරුද්ද පරණ වෙන්න දැන් මේ වගේ වැලියු එක එන්න වැඩි වෙගෙන යනවා. මේ මොඩල් එක දැන් මැනුෆැක්චර් වෙලා එන්නේ නැහනේ. ඒ නිසා මොඩිෆිකේෂන්ස් කරන්න පුළුවන් විදියට තියෙන්නේ මේවා තමයි. ඒක හේතුව පුංචි කාලේ ඉඳන් ගොඩක් අයගේ රේසින් කාර් එකක් විදියට අපිට හම්බ වෙන ටෝයි එකක එන කාර්ස් තමයි මේ කාර්. ඉතින් ඒවා හැම වෙලෙම අර හිතේ තියෙන වාහන, හදවතේ තියෙන වාහන, හීන දැකපු වාහන පුංචි කාලේ. ඒ නිසා ඒවා තමන්ගේ විදියට අර අපි කියන්නේ තේරෙන්නේ නැහැ. ඔළුවේ එක තැනක වාව් මේකට කැමති. ඒ බැඳීම කොතනින්ද හැදෙන්නේ කියලා කාටවත් තේරෙන්නේ නැහැ. ඒ දැනෙන දේ තමයි අර පුංචි කාලේ අපි දකින සෙල්ලම් බොඩුවේ අපේ හිතේ වැඳිච්ච කාර්ස් තමයි මේ කාර්ස්. අපි දැක්ක රේසින් කාර්. ඒවා අනිත් එක තමම බිල්ඩ් කරගන්න පුළුවන් අනිවාර්යයෙන්. ඇවිල්ලා තියෙනවා අන්රෙජිස්ටර්ඩ් කෙලින්ම මොඩිෆයි කරපු වෙහිකල් එක සල්ලි තියෙන එක්කෙනෙක් ටක් ගාලා ගිහිල්ලා ගන්නවා. මේක සමීර අපි කියමු එක්කෙනෙක් ආසාවෙන් කෑල්ල හදාගෙන යනවා. සමහරව අපේ හම්බ වෙන සල්ලි ගන්නේ පොඩ කෑල්ල එකතු කරලා. එතකොට ඒකේ වැලියු එකක් තියෙනවා. මේක තමන් හදාගත්තේ එක කෑල්ලක් හදලා ඉවරුනාන ඊට පස්සේ ඊළඟ පාරෙන් මම මේ කෑල්ල හදාගන්නවා ඊළඟට සල්ලි හමුනා මෙහෙම මේකට කෑල්ලක් එකතු කරනවා. එතකොට ඉතින් තමන්ගේ කියන්නේ දෙයක් කියලා දේ තමන්ට දැනෙනවා. කම්පැනි එකෙන් ගත්තට වඩා ඒක තමයි මොඩිෆිකේෂන් එක තියෙන්නේ ලොකු බැඳීම ලොකු ආදරයක්. ඒක කම්පැනි එකෙන් වාහනේ ගත්තට වඩා තමන්ට ආස විදියට හදාගන්න වාහනේට ගොඩාක් දෙනේ ආදරය කරනවා. ඒ නිසා තමයි අපි මොඩිෆිකේෂන්ස් වලට හරි විදියට ඉඩ දෙන්න කියලා ඉල්ලන්නේ. ඒක හරි ලස්සන දෙයක්, හරි සුන්දර හීනයක් කියන දේ අපි හැම වෙලේම කියනවා. හරි අසංක ඔයා ඔහොම ඉන්න මේ අපි නුවන්ටත් යන්න ඕනේ. මధుරංගෙනුත් කාරණා කීපයක් අපිට දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා.